මම උඩ තට්ටුවේ බැල්කනියට වෙලා බලන් හිටියේ අහස දිහා නෙවෙයි අල්ලපු ගෙදර දිහා. හෝ මගේ මහත්තයා රෝහන් බිස්නස් වැඩවලට නුවර ගිහින් දවස් 2ක් වෙනවා. මේ ලොකු මාලිගාවක් වගේ ගෙදර මම තනිවම ගෙවන ජීවිතේ කොච්චර කටුකද කියලා දන්නේ මේ බිත්ති 4 විතරයි. ඉතින් මගේ කතාව අහන්න කලින් channel එකත් subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාන්න. අනේ please. වෙලාව හවස 6 පහ වෙලා. ඒත් පරිසරය තිබුණේ මහා රෑ වගේ කළුර වෙලා. මගේ ඇස් නිතරම යොමු වුණේ අල්ලපු ගෙදර මගේ පුතාගේ වයසේ ඉන්න කොල්ලගේ අවිෂ්කගේ කාමරේ ජනේලේ දිහාට. මම යාට පුරුද්දට පුතා කිව්වට ඇත්තටම මගේ හිතේ එයාගෙන තියෙන්නේ පුතෙක්ට තියෙන ආදරයක්ද කියන එක මටම ප්‍රශ්නයක් වෙලා තිබුණේ ගොඩක් කාලෙකින්දන්. එයාට වයස 28ක් විතර ඇති. ඒත් එයා ජිම් ගිහින් හදාගත් ඇඟපත එයාගේ පිරිමි පෙනුම දිහා බලන් කිද්දි මගේ හිතේ නලියන හැඟීම් මම යටපත් කරගත්තේ හරිම අමාරුවෙන්. මම දන්නවා එයා මම දිහා හොරෙන් බලන බව. මම හවසට මල් පැලවලට වතුර දානකොට සමහර වෙලාවට හිතාමතාම ඇඟට හිර වෙන ඇඳුම් ඇඳගෙන මිදුලට බහිනකොට එයාගේ කාමරේ ජනේලේ රෙද්ද එහා මෙහා වෙනවා මන් දැකලා තියෙනවා. ගෑණියෙක්ට තමන් දිහා පිරිමියෙක් ආශාවෙන් බලනවා කියන එක දැනෙනකොට දැනෙන සතුට තෘප්තිය මම වින්දා. මගේ මහත්තයාගෙන් මට නොලැබුණු ඒ අවධානය මම මේ බැල්මෙන් හෙව්වා. එදා මහ හයියෙන් හුලං හමන්න පටන් ගත්තා. ගස්වල අතු එකිනෙක ගැටෙන සද්දේ හරීම භයානකයි. එක පාරට මුළු පලාතම දෙදරලා යන්න අකුණක් ගැහුවා. මගේ පපුවත් එක්ක ගැස්සලා ගියා. ඒත් එක්කම ලයිට් ගියා. මුළු ගෙදරම ඝන අන්ධකාරයේ ගිලුණා. ඒ කළුවර මට ගෙනාවේ බයක් විතරක් නෙවෙයි, අමුතුම නිදහසක්. මම පල්ලෙහාට යන්න හැදුවා විතරයි ගේ පිටිපස්ස දොර පැත්තෙන් සද්දයක් ඇහුණා. ඒක හුළඟට දොර වදින සද්දයක් වෙන්න ඇති. ඒත් ඒ වෙලාවේ මට හිතුනේ වෙන දෙයක්. මේක තමයි වෙලාව. මගේ යටිහිත මට රහසෙන් කිව්වා. මට ඕන වුණා අවිෂ්කව මේ ගෙදරට ගෙන්න ගන්න. මේ බය මට හොඳ නිදහසට කරුණක්. මම හිතාමතාම ගෙදරට අඳින හරිම තුනි නයිටි එක පිටින් එළියට දිව්වා. කුඩයක් ගන්නවත් මම හිතුවේ නැහැ. මට ඕන වුණා මාව තෙමෙන්න දෙන්න. වැස්සට මගේ ඇඳුම ඇඟට ඇලිවා. මගේ සිරුරේ හැඩතල ඉස්මතු වෙනකොට යාගේ ඇස්වල ඇති වෙන්න බැල්ම දකින්න මට ඕන වුණා. මම තාප්පේ අයිනට දුවගෙන ගිහින් කතා කළා. පුතා, අවිෂ්ක පුතා. මගේ කටහඬ වැස්සේ සද්දට යටපත් වේවි කියලා හිතුණත් තත්පර ගානක් යද්දි එයා එළියට ආවා. ෆෝන් එකේ ටෝච් එළිය මගේ මූණට වැටුණා. එයා මාව දැකපු ගමන් ගල් ගැහුණා වගේ වුණා. මම වෙවිලනුවා. ඒ සීතලට වඩා මගේ හිතේ ඇති වුණු උද්වේගය නිසා. ඇයි ඇන්ටි? එයා අහගෙන දුවගෙන ආවා. අනේ පුතා, ගේටුවේ මොකක්ද සද්දයක් ඇහුණා. මට බයයි. රෝහනුත් නෑනේ. මම කිව්වේ මගේ පපුවට අත තියාගෙන. වැස්සට තෙමිලා මගේ ඇඳුම පපුවට ඇලිලා තිබුණේ. එයාගේ ඇස් මගේ මූණෙන් පහළට ගලාගෙන යනවා මම දැකලා. ඒ බැල්ම මගේ ඇඟ ඇතුලේ ගින්දර කැවිලුවා. හරි ඇන්ටි, යමු ඇන්ටි. මම බලන්නම්. එයා ගේට්ටුව පැනලා ඇවිල්ලා මට කුඩේ ඇල්ලුවා. එයා මගේ ළඟින්ම යනකොට එයාගේ අත මගේ උරහිස්සේ ගෑවි නොගෑවි තිබුණා. ඒ ස්පර්ශය මට විදුලි සැරයක් වගේ දැනුණා. මම තවත් එයාට ළඟ වුණා. මට සීතලයි පුතා, මම බොරුවට කිව්වා. අපි ගෙදරට ආවා. ගේ ඇතුළ මහ අඳුරු ගුහාවක් වගේ. මට ඕනමුනේ මේ අඳුර දිගාටම තියාගන්න. පුතා පොඩ්ඩක් ඉන්න, මම ඉටිපන්දම පත්තු කරන්නම්. මම ඉටිපන්දම් පත්තු කළා. ඒ එළියෙන් එයාගේ මූණ පෙනුණා. එයා වටපිට බල මොකක්ද හොයනවා. මම දන්නවා එයා හොයන්නේ හොරෙක් නෙවෙයි, එයාගේ හිතේ තියෙන කුතුහලයට උත්තරයක් කියලා. මම තෙට ඇඳුම මාරු කරගෙන එන්නම් පුතා. මම උඩ කාමරයට ගියේ හිතේ ලොකු සැලස්මක් එක්ක. මම ඇඳගෙන හිටපු නයිටිය ගලවලා දැම්මා. කණ්ණාඩියෙන් මගේ ඇඟ දිහා බැලුවා. අවුරුදු 40ක් වුණාට මගේ ඇඟේ හෙඩේ තාම මැකිලා නෑ කියලා මට හිතුණා. මම තද රතු පාට සිල්ක් හවුස් කෝට් එකක් තෝරගත්තා. ඒක ඇඟට හරි පහසුයි වගේම ඕන වෙලාවක ලෙහන්නත් ලේසි. මම කොණ්ඩේ පිහ දාන්නේ නැතුවම පහලට ගියා.
තෙත කොණ්ඩේ මගේ පිට දිගේ වැටෙද්දී පෙනුම තවත් කාමුකයි කියලා මම දැනගෙන හිටියා. මම පහලට එද්දී අවිෂ්ක සෝෆා එකේ වාඩි වෙලා හිටියා. එයා මාව දැකපු ගමන් එයාගේ ඇස් ලොකු වුණා. මම යාගේ ඉස්සරහින්ම වාඩි වුණා. බය වෙන්න දෙයක් නෑ ඇන්ටි. දොරවල් ඔක්කොම වහලා. එයා කිව්වා. එයාගේ කටහඬ ටිකක් වෙවුලනවා වගේ මට දැනුණා. තැන්ක්ස් පුතා. ඔයා නැත්තම් මම අද මැරෙනවා. මම කිව්වේ යාගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන. මම තේ හදාගෙන ආවා. අපි දෙන්න තේ බොන ගමන් කතාවට වැටුණා. එළිය අකුණු ගහන සද්දේ තාම වැඩි. හැම අකුණක් ගහන පාරටම මම බොරුවට ගැස්සිලා එයාගේ දිහා බැලුවා. පුතාට පාළු නැද්ද ගෙදරට වෙලා ඉන්නකොට? මම ඇහුවා. පාළුයි ඇන්ටි, ඒත් කරන්න දෙයක් නැහෙනි. මටත් එහෙමයි පුතා. රෝහන් හිටියත් එයා ඉන්නේ ආගේ ලෝකේ. මම මේ ගෙදර බිත්තිවලට කතා කර කර ඉන්නවා. මට සමහර වෙලාවට හිතෙනවා මම ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. මම මගේ හිතේ තියෙන ඇත්තම දුක එළියට දැම්මා. මට ඕන වුණා එයාගේ අනුකම්පාව දිනා ගන්න. එහෙම කියන්න එපා ඇන්ටි. ඇන්ටි තාම තරුණයිනේ. ඇන්ටි හරි ලස්සනයි. එයා එකපාරටම කිව්වා. ඒ වචන ටික මම කොච්චර කාලයක් බලාපොරොත්තු වෙන් හිටියද? මගේ මහත්තයාගෙන්වත් මට ළඟදී එහෙම වචනයක් අහන්න ලැබිලා නෑ. මගේ හිත පිරුණා. ඇක්ටතුමිදි කියන්නේ මම දැන් වයසයි කියලා මට හිතෙන්නේ. මම ලැජ්ජාවෙන් වගේ බිම බැලුවා. නෑ ඇන්ටි, මම ඇත්තමයි කියන්නේ. මම කැම්පස් එකේ දැකපු කෙල්ලෙක්වත් ඇන්ටි තරම් ලස්සන. එයා ඒක කියද්දී ආගේ කටහඬේ තිබුණු අවංකකම මට දැනුණා. මම හෙමින් එයාට ලං වුණා. සෝෆා එකේ අපි දෙන්න අතර පරතරය අංගල් ගානක් වුණා. මම මගේ අත එයාගේ අත උඩින් තිබ්බා. එයාගේ උණුසුම මගේ අත දිගේ මුළු ඇඟටම පැතිරුණා. මම පුතා දන්නවද? මමත් ඔයා දිහා බලාගෙන ඉන්නවා. මම රහසින් වගේ කිව්වා. එයා ගැස්සිලා මගේ දිහා බැලුවා. මගේ දිහා? "ඕ, ඔයාගේ කාමරේ ලයිට් එළියට මම දකිනවා ඔයා ඉන්න විදිය. මට හිතෙනවා ඔයා දැන් පොඩි ළමෙක් නෙවෙයි කියලා." මම එයාගේ අත තදින් අල්ලගත්තා. මට සමහර වෙලාවට හිතෙනවා ඔයා වගේ කෙනෙක් මඩේ ළඟ හිටියනම් කියලා. මම එහෙම කියලා යාගේ ඇස් දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ කුතුහලයක් විතරක් නෙවෙයි, රාගයක්, පිරිමියෙක් ගැහණියක් දිහා බලන බැල්ම. ඒ බැල්ම මට ධෛර්යයක් දුන්නා. "ඇන්ටි, මේක එයා ගොත ගැහුවා. "ෂ්, කවුද දන්නේ? මම එයාගේ කටට ඇඟිල්ලක් තිබ්බා. අනික මට දෙන්න ඇන්ටි කියන්න එපා. මට දැනෙන්නේ මම ඔයාගෙන් ගොඩාක් කෑතයි වගේ." "එහෙනම් ශාමලි, මම ඔයාගේ ශාමලි." එයා මගේ නම කියද්දි මගේ ඇඟේ මල් පිපුණා වගේ දැනුණා. එයා වෙව්ලන අතින් මගේ කොණ්ඩේ අත ගෑවා. "ශාමලි, මම තවත් ඉවසගෙන ඉන්නේ කොහමද?" මම එයාගේ පපුවට තුරුල් වුණා. අවුරුදු ගාණක් වේලිලා තිබුණු මගේ හිතට මහා වැස්සක් වැස්සා වගේ. එයාගේ හදවත ගැහෙන සද්දෙ මට ඇහුණා. ඒක මගේ හදවතේ රිද්මයට සමාන වුණා. මට අද රෑ තනියම ඉන්න බෑ අවිෂ්ක. මගේ ළඟ ඉන්න. මම එයාගේ කනට කොඳුරලා කිව්වා. එයා මොකුත් කිව්වේ නෑ. එයා මව තද කරලා බදාගත්තා. ඒක තමයි මම බලාපොරොත්තු වුණු උත්තරේ. "යමු උඩට. මෙතන සීතලයි." මම එයාගේ අතින් අල්ලගෙන නැගිට්ටා. අපි පඩිපෙළ නැග්ගා නෙවෙයි, පාවෙලා ගියා වගේ මට දැනුනේ. ඉටිපන්දම් එළියෙන් අපේ හෙවණැලි එකට බැඳිලා පෙනුණා. මම දන්නවා මම මේ කරන්නේ සමාජ සම්මතයෙන් පිට දෙයක් කියලා. ඒත් මේ මොහොතේ මට සමාජයක් ගැන වැඩක් නෑ. මට ඕනේ මගේ සතුට විතරයි. කාමරේට ආවම මම දොර වහලා ලොක් කළා. ඒ සද්දේ මගේ හිතට ලොකු සහනයක් ගෙනාවා. දැන් අපි දෙන්න විතරයි. මම ගිහින් ඇඳේ අයිනෙන් වාඩි වුණා. එයා ඇවිත් මගේ ළඟින්ම වාඩි වුණා. "ඔයා බය වෙලාද?" මම ඇහුවා. "ටිකක්. මේක හීනයක් වගේ." එයා කිව්වා. "මේක හීනයක් නෙමෙයි. මේක තමයි ඇත්ත." මම එයාගේ අත අරගෙන මගේ හදවත ගැහෙන තැනින් තිබ්බා. දැනෙනවද? එයාගේ ඇඟිලි මගේ සමේ වදිනකොට මට ඉබේම ඇස්පියෝනා. මම එයාගේ පැත්තට හැරුණා. ඉටිපන්දමේ අඳුරු එළියෙන් එයාගේ මූණ හරිම ආකර්ශනීයයි. මම හෙමින් එයාගේ මූණට ලං වුණා. එයා මගේ නෑතුනේ නෑ. එයාගේ හුස්ම මගේ මූණට වැදුනා. මගේ තොල් එයාගේ තොල් ළඟටම ගෙනාවා. මට ඕනේ උනේ මේ පොඩි කොල්ලව මගේ කරගන්න. එයාගේ තරුණකම මගේ කරගන්න. හරියටම ඒ මොහොතේම අපේ පවුලේ පරණ ලෑන්ඩ් ෆෝන් එක මහා හයියෙන් රින් වෙන්න ගත්තා.
ඒ සද්දේ හරියට මගේ ඔළුවට අතින් ගැහුවා වගේ වුණා. අවිෂ්ක එක පාරටම ගැස්සිලා ඇත්තුණා. මට දැනුනේ පුදුම තරහක්. කවුද මේ වෙලාවේ? මම අකමැත්තෙන් වගේ ෆෝන් එක ගත්තා. ඒ රොහාන්. හලෝ මම කතා කළේ හුස්ම හිර කරගෙන. මම රොහාන් එක කතා කරන ගමන් අවිෂ්ක දිහා බැලුවා. එයා ඇඳේ අයිනට වෙලා බිම බලාගෙන ඉන්නවා. එයාගේ මූණේ තිබුණේ අපරාධයක් කළ වගේ හැඟීමක්. මට දුක හිතුණා. අපි කොච්චර ළඟට ආවද? රොහාන් එක කතාව ඉවර කරලා මම ෆෝන් එක තිබ්බ විතරයි එකපාරටම ලයිට් ආවා. කාමරේ පුරාම පෙතිරුණු ආලෝකය හරියට අපිව නිරුවත් කරා වගේ. විදුලි පංකාව කරකැවෙන්න ගත්තා. අර අඳුලේ තිබුණු මායාකාරී හැඟීම, ඊ ධෛර්යය වාෂ්ප වෙලා ගියා. මගේ ඉස්සරහා ඉන්නේ මගේ පෙම්වතා නෙවෙයි, අල්ලපු ගෙදර පොඩි කොල්ලා කියලා මට ආයෙත් මතක් වුණා. රෝහාන් හෙට එනවලු. මම කිව්වේ වචන ගල්ප ගන්න බැරුව. එහෙනම් මම යන්නම් ඇන්ටි. දැන් ලයිට් ආවනේ. එයා කිව්වා. එයා ආයෙත් මට ඇන්ටි කිව්වා. ඒ වචනෙට මගේ හිත පාරලා ගියා. අපි දෙන්න අතර අමුතු නිශ්ශබ්දතාවයක් තිබුණා. එයා ඉක්මනට නැගිටලා කාමරෙන් එළියට ගියා. මම එයාගේ පස්සෙන් ගියේ නෑ. මම උඩ තට්ටුවේ රේලින් එක ගාවට වෙලා බලන් හිටියා එයා පහළ දොර අරගෙන යන හැටි. එයා ගේට්ටුවෙන් එළියට බැහැලා පාරක් හැරිලා බැලුවා. මම බැල්කනියේ ඉන්නවා එයා දකින්න ඇති. එයා මුකුත් නොකිය අඳුරෙම නොපෙඩී ගියා. මම එවිත් ආයෙත් ඇඳට වැටුණා. ඇඳේ ඇතිරිල්ලේ උඩ තාම එයාගේ රස්නය තියෙනවා වගේ මට දැනුණා. මගේ අතේ එයාගේ සුවඳ රැඳිලා තිබුණා. මම කුට්ටේ බදාගෙන ඇස් පියාගත්තා. අද රෑ වෙච්ච දේ සම්පූර්ණ වෙන්නේ නෑ. අපි සීමාව පැන්නා. ඒත් සම්පූර්ණයෙන්ම නෙවෙයි. ඒත් මම දන්නවා අදින් පස්සේ මමයි අවිෂ්කයි අතර තියෙන බැඳීම කවදාවත් ඉස්සර වගේ වෙන්නේ නෑ කියලා. එයා මාව දැක්කේ වෙනද දකින්න ඇන්ටි විදියට නෙවෙයි, හැංගියම් තියෙන ගැහණියක් විදියට. මමත් එයාව දැක්කේ පිරිමියෙක් විදියට. හෙට උදේට එයා මාව දැක්කම කොහොම මූණ දෙයිද? ලැජ්ජා වෙයිද? නැත්තම් අර අඳුරේ තිබුණු බැල්ම මායේ ත්‍යාගේ ඇස්වල තියෙයිද? මේ ප්‍රශ්න එක්ක මගේ හිතේ අමුතුම සතුටක් වගේම කුතුහලයක් පිරීලා තිබුණා. වැස්ස පායලා තිබුණත් මගේ හිතේ ඇතිවුණු කුණාටුව තාම ඉවර නෑ. මේක ආරම්භයක් විතරයි. තහනම් දේවල් වල රස වැඩි කියන්නේ බොරුවට නෙවෙයිනේ. රෝහන් හෙට ආවට පස්සේ ආයෙත් යයි. එදාට මම hina වෙලා ඇඳේ අනිත් පැත්තට හැරුණා. මගේ ජීවිතේට අලුත් වසන්තයක් ඇවිත් වගේ මට දැනුණා.